Welcome to my YouTube channel. ඔන්න අද අපි යන්නේ තාත්තා වෙලට සවාරියක්. ඉතින් අපි ඉස්සරහට vlog එක පටන් ගමු. එහෙනම් let's go. යාළුවනේ මේ දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. එලට පේනවනේ. වාත සුද්ධ කරා. මම තරේම තමයි vlog එක කරන්නේ. සබ්ලා 5k ගහවට පස්සේ මේ මොකද මම කිව්වන්නේ එකක් දෙන්න හිතන් ඉන්නා මේ ඒ ඉඳ ඔක්කොම සෙට් වෙලා ඉන්න ඕනේ හරිද channel එකේ 5k ගහනකම් ඉන්න ඕනේ හරිද මේ තියෙන පාර දැන් අපි යන ගමන් තමයි ඉන්නේ කැමරාව පොඩ්ඩක් දැක්කනේ යන්නේ ඉරව්වේ මූණට වැදෙනකොට කැමරාව කළු පාට වගේ වෙනවා ඒ ගණන් ගන්න එපා මමගේ පළවෙනි vlog එක යාළුවනේ channel එක subscribe කරන්න කොහොම හරි අපි 100k ගහමු කොහොම හරි තව යාළුවනේ ඔන්න අපි එහෙනම් පෙරට ආවා බලමු පේනවද දන්නේ පේනවනේ යාළුවනේ මේ දවස්වල ටිකක් අසනීප වෙලා ඉන්නේ මේ අවුව වැඩේ වෙහෙට ගොඩක් ඒ හින්දා මම අසනීප වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට මොකද අසනීප වෙලා තින්නේ? අපි ඉස්සරහට ඔදව challenge ටිකක් ගේන්න හිතාගෙන ඉන්නවා. තව මොනවාද? giveaway එකක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සබ්ලා 10k ගහුවට පස්සේ reload දෙන්න හිතාගෙන ඉන්නවා. මොකද ආයේ මේ අපි කොහොම හරි මේ ඔයාලට හොඳ වීඩියෝ ගේනවා මේකේ හරිද ඒ හින්දා ඔක්කොම සෙට් වෙනවා මගෙත් එක්ක මේ වීඩියෝ හොඳ ෂෙයා කරලා මගෙත් සෙට් වෙනවා මම ඔයාලට දැන් මෙන්න අපි වගා කරලා තියෙන බෝග යාළුවනේ පිපිඤ්ඤ දන්නවනේ මේ කාලේ තමයි අපේ ගොඩ ගොවිතැන සහ මඩ ගොවිතැන තියෙන්නේ එතකොට දැන් අපි ගොඩ ගොවිතැන් කරන කාලේ තමයි දැන් මේ කියන්නේ මඩ ගොවිතැනට ඉහපු වී තමයි තියෙන්නේ ඉන්නකෝ යාළුවනේ මම ඒවා ටික පෙන්නන්න ඔයාලට යාළුවනේ ඉස්සෙල්ලාම කිව්වා වගේ දැන් මඩ ගොවිතැන ඒ කියන්නේ ගොඩ ගොවිතැන තියෙනවානේ අපි දැන් මඩ ගොවිතැනට තමයි මේ වී හදන්නේ දැන් පැහැෙන කාලේ ඒවා කැපෙනකොටම අපි දැන් හදනවා පිපිඤ්ඤ මේ තියෙන යාළුවනේ පිපිඤ්ඤ පේනවනේ ඔයාලට දැන් ඉතින් අපි මේ අද වෙල්යාවේ මේ තියෙන සුන්දරත්වය අර දැක ගන්න පුළුවන් අනුරාධපුරේ පොළොන්නරුව පැත්තේ නම් දැන් නම් ගොයන් කැපෙනවා දැන් අපේ පැත්තෙත් කපන්න ළඟයි ඒ හින්දා අපි දැන් මාස් පෝක වගේ දේවල් හදන්න තියෙනවා කියන්නේ අපි දැන් නැත්තම් ගොවිතැන් මේ කියන්නේ වී කන්නනේ අපි ප්‍රයෝජනෙට ගන්නෙ මේ පිපිඤ්ඤ එහෙම දැන් හදන්නේ මේ කාලෙට කියන්නේ විකුණන්නේ කියන්නේ මාස් පෝක පතා විකුණන ආර්ථික මධ්‍යස්ථාන වලට අරගෙන මට ඔයාලා හිතනවා මට හොඳ දැනුමක් එන්නේ නැති කියලා ඔයාලට තව දෙයක් ඔයාලට පෙන්වන්න තියෙනවා පුංචි දැන් ඔය subscribe button එක bell icon එක hit කරලා මට support එකක් දෙන්න. තව මේ වීඩියෝ එක අනිත් අය කෙනෙකුට බලන්න share කරන්න. මම තව දේවල් ඔයාලට වෙන්න ඔය නිකන් දෙන subscribe button එක ඔබලා මට ඉතින් support එකක් දෙන්න ඔයාලා. ඔයාලා ඕකේ බුවා කියලා මොනවත් දෙන්නේ නැහනේ. මේ මම ඔයාලට පෙන්නන්න අපේ ගමේ තියෙන සොහොනේ මේ අපේ වෙල මේ මම මේක වීඩියෝ එකක් ගේනවා අනිවාර්යෙන්ම ඒක බලන්න සෙට් වෙන මේ තියෙන සොහන මම zoom කරලා ඔයාලට පෙන්නන්න හරි දැක්කද අර ඈතර කණුවකුත් පේන්නේ හරි යාළුවනේ Q&A එක දෙන්න මගේ කියන්නේ මේ තියෙන ෆෝන් එක මම ෆෝන් එකේ ඉවර කරන්නේ එතකොට මම මේ ෆෝන් එක quality එක ගැන ඔයාලා හිතන්න එපා මොකද වීඩියෝ හදද්දී මම ගොඩක් මහන්සි වෙලා ෆෝන් එක එඩිට් කරන්න මට PC එකක් තිබ්බා ඒක දැන් වැඩ කරන්නේ යාළුවනේ හරිද ඒක හදාගන්න කම් මම ඉතින් ෆෝන් එක එඩිට් කරන්න full try එක දෙනවා ඉතින් කොහොම වෙයිද දන්නේ පොඩි අවුල් ඉතින් තියෙන්න පුළුවන් ඒවා අත්තරදී වෙනවනේ මිනිස්සුන්ට ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ අනික Q&A එක කරන්න මට ගොඩාක් අමාරු නෑ මොකද දන්නවද යාළුවනේ මට තියෙන්නේ අපේ ගෙදරටම තියෙන එක ෆෝන් එක. ඉතින් ඒ Q&A කරන්න මේ ෆෝන් දෙකක් තියෙන්නම ඕනේ. ඒ වුණාට මම ඔයාලට
ඔයාලා වෙනුවෙන් මේ ප්‍රශ්න ඔක්කොම පොතක ලියාගෙන මම ඔයාලට කිව්වන්නේ එක කොහොම හරි කැප කරලා දෙනවා. සබ්ලා 5 ඉක්මනටම ගහමු. හරි මම ඔයාලට තා පෙන්නන අපේ කොරටුවේ තියෙන විශේෂත්වය. අද අපේ තාත්තා නැහැ. තාත්තා නැහැ. තාත්තා වැඩට ගිහිලා. වැඩ කියන්නේ අපේ කියන්නේ බාම කෙනෙක්ගේ ගෙදරක වැඩකට ගිහිල්ලා උදව්වට. ඉතින් මම ඔයාලට පෙන්නන අද හානවා කියලා කිව්වා. බලමු ඉතින් හාන වීඩියෝ එකක් මම ගේන්න බලාපොරොත්තු වෙන්න ඔයාලට. මම පෙන්නන ඔයාලට අපේ වෙලේ තියෙන මේ ලස්සන නේද? view එක කොහමද? මට ඉතින් ඩ්‍රෝන් දර්ශනය එහෙම ගන්න අමාරුයි ගොඩක්. මම ඉතින් ෆෝන් එක අතේ තියාගෙන තමයි වීඩියෝ කරන්නේ. ලස්සන දර්ශනීය තිබුණාට පෙන්නන්න මම try එකක් දෙන්න. මොනරේ පැන්න යාළුවනේ. උන් නටනවා හරිද? උන් ඒ කියන්නේ අපේ පැත්තේ නම් මොනඩු ටිකක් මේ දරුණු ඒක යාළුවනේ දැක්කද? පේන්නේ නැහැ යාළුවනේ. අවුවරින්ද මේ අපේ පැත්තේ මොනරු යාළුවනේ මේ දැන් මොනරු මේ විනාශ කරනවා. ඔව් ඒ කියන්නේ හදන ආහාරයම ඔක්කොම විනාශ කරනවා. මේ දින අපේ තක්කාලි තමයි ඒ යාළුවනේ. ඒ හින්දා අපේ පැත්තේ ගොඩක් කට්ටිය මේ තක්කාලි එහෙම හදද්දී ඔය මොන්රුන්ට පොඩ්ඩක් ඔය එළවන උපක්‍රමයක් දෙනවා. ඉතින් මම කියන්න ඔයාලට ඒව ගැන පස්සේ වීඩියෝ එකක් ගේන්න. ඔයාලා මම තව දර්ශනයක් පෙන්නන්නම්. හැබැයි ඒකට ෆුල් කැපකිරීමක් කරලා තමයි මේ දර්ශනය පෙන්නන්න බලන්න. ඔයාලා දැකලා තියෙනවා රිවර්ස්ට්. මම ඉන්නේ නෑ මේ මාතලේ නවුලනේ. මම පෙන්නනවා ඔයාලට රිවර්ස්ට් කරන කණු ටික. බලමු ෆුල් try එකක් දෙන්න. zoom කරලා පෙන්නන්න. හරි යාළුවනේ. අර ලාවට පේනවද? ඒ වෙස්ටර්න් වල කදු යාළුවනේ. එහෙනම් මගේ vlog එක මෙතනින් අවසానයි. ඔයාලා ඔක්කොටම thank you බලාගෙන ඉන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු.